Hi, welcome to Ru online YouTube channel. ඉතින් ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. මම අද හැදුවා ඇපල් තියල් එකක්, මාළු ඇපල් තියල් එකක්. මාළු ඇපල් තියල් එක හදනකොට ඒකට අවශ්‍ය කරන paste එක හදාගෙන යන ගමන් තමයි මතක් වුණේ මට වීඩියෝ කරන්න අමතක වුණා නේද කියලා. ඉතින් ඒ වෙනකොට මම ඔය ටික භාගයක් හදලා ඉවරයි. ඔය paste එක හදා ගන්න ගමන් ඉන්නේ. ඔය paste එක හදාගෙන මම ගත්තේ ගොරක ක්‍රීම් එකත්, කම්බිරිස් කුඩු, කහ කුඩු චුට්ටකුත්, ලුණු කුඩු චුට්ටකුත් තමයි ගත්තේ. ඒ අරගෙන වතුර චුට්ට දාලා ඔය paste එක හදා ගන්න ගමන් තමයි ඉන්නේ. මාළු ඇඹුල් තියල් එකක් හදන මගෙත් මේ first time මොකද මීට කලින් මම මාළු ඇඹුල් තියල් හදලා නැහැ. මම හරි ආසයි උනාට මාළු ඇඹුල් තියල් කන්න. මට ඒක හදන කෙනා අදාළම නෑ. මං හරි ආසයි. ඒ මාළු ඇඹුල් තියල් එක, පොල් සම්පල් එක, සුදු බච්චු කන්න මම මාරම ආසයි. මම කියලා හදාගෙනත් තියෙනවා. සමහර මගෙන් අහලත් තියෙනවා ඇයි ඔච්චර මම දන්නේ මං හරි ආසයි මාළු ඇඹුල් තියල්. එම කන්න මං හරිම ආසයි. ඉතින් මේ මටත් කියන්නේ අපිත් හැමදේම පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම කවුරු හැමදාම කාටවත් කරදර කරන්න බෑ. මේක හදලා දෙන්න කියලා. ඉතින් පුරුදු වෙන්නත් එක්ක මම try කරා මාළු ඇඹුල් තියල් එකක් හදන්න. වැරදුනා හෝ හරි ගියා හෝ කමන්නේ මාළු ඇඹුල් තියල් එකක් හදනවා කියලා මාත් හිතුවා. මං අද ගත්තේ කෙලවල් මාළු. මේ මාළු ටික අරගෙන දවස් 2-3ක් වෙනවා. ඉස්සෙල්ලා මාළු ටිකක් අපි හැදුවා. මේ ඊතුරු මාළු ටික මම මේ දැන් කරන්නේ අර මම හදාගත්ත paste එක හොඳට මේ මාළු ඇඹුල් තියල් එකේ අතුර ගන්න එක. කියන්නේ මේ මාළු කෑලි ටිකේ අතුර ගන්න එක. එතකොට තමයිනේ හොඳට අර පන්නේ වැදුනම රසයිනේ නිසා හොඳට ඒ හදාගත්ත paste එක හැම මාළු කෑල්ලකම වැටෙන විදියට හොඳට අත ගා ගන්න විදියක් තමයි ඔය කෑල්ලෙන් පෙන්වන්නේ. මම ආසයි කෑම හදන්න. කෑම හදලා කවුරු හරි කියනවා නම් අනේ හරි රසයි කියලා මම හරි ආසයි. කවුරුත් ආසයිනේ. අපි හදන කෑමක් කවුරු හරි අපිව ඇප්‍රීෂিয়েට් කරන්න එක රසයි මේක හොඳයි. සහ ඒකේ අඩුපාඩු හරි කරුණාවන්තව ආදරණීයව කියලා දෙනවා නම් මම ඊට ඒ වගේම තවත් ආසයි. ඊට පස්සේ ඇතලියක් අරගෙන ඒකට රම්පේ, කරපිංචා, කුරුඳු කොළ වගේ දේවල් දාලා තමයි මාළු කෑලි ටික තියාගන්න. ඉස්සෙල්ලම මම රම්පේ කොළ වලින් ඇතිලිය යට හොඳට මේ තියාගන්නවා. ඊට පස්සේ කුරුඳු කොළ දාලා මාළු කෑලි ටික උඩින් කියන්නේ කරපිංච කොළත් දාලා මාළු ටික උඩින් තියාගෙන මම හොඳට ඊට පස්සේ මාළු කෑලි ටික ඒක උඩින් අතුරගෙන ඒක උඩටත් මම කරපිංච ටිකක් දානවා. ඒ විදිහට තමයි මම මාළු ඇඹුල් තියල් එක හදාන්න try කරේ. බලමු කවුරු කාලා දැන් මේක මම කාලා හරියන්නේ නැහැ. මේක ඉතින් කන්න දීලා රසද කියලා අහන්න ඕනේ ඉතින්. මම හරි ආසයි. ඇත්තට මම කැම චාති හදන්න ආසයි. මම ඉතින් එකේ ඉන්න වෙලාවට එක එක ඒවා හදන්න හදපු නැති කෑම වැරදෙන්න හරි හදන්නම ආසයි. මොකද මේ මට එතකොට මම ඒක වැරදුනා හරි කමන්නේ. මම හදන්න try කරානේ. මට ඒක තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි එක සැරේ හැමදේම පුරුදු වෙන්නේ නැහනේ. වැරදි තමයි පුරුදු වෙන්නේ. අපිට වැරදින ප්‍රමාණය අනුව අපි සාර්ථක වෙන ප්‍රමාණය වැඩි. මොකද අපි බලනවනේ එක වතාවක් වැරදුනා නම් ඊළඟ වතාව ඒ තියෙන අඩුපාඩු ටික හදාගෙන හොඳට කරන්න බලනවා. දෙසරයක් තුන්සරයක් නෙමෙයි මම හිතන්නේ 100,000 වාරයක් අපිට දෙයක් කරන්න හදනකොට වැරදෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ අපිට එක සැරයක් දෙසරයක් තුන්සරයක් 10 සැරයක් වැරදුනොත් කමන්නේ. අපේ උත්සාහය අතාරින්න එපා. අපි ඒක දිගින් දිගටම කරන්න ඕනේ. එතකොට කවදම හරි අපි දන්නවනේ අපිට මෙන්න මෙතන තමයි අඩුපාඩු උනේ. මෙන්න මේ දේ කරන්න ගියපු හින් තමයි මේ දේ අපිට වැරදුනේ කියලා. එතකොට වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනකොට ලස්සන ගමනක් යන්නත් පුළුවන්. ඒක කෑමකටත් ජීවිතයටත් ගන්න. හරි. ඉතින් ඔන්න කතාවෙන් කතාව මාළු ටික දැන් සේරම කරලා ඉවරයි. දැන් තියෙන්නේ ලිපෙන් තියාගන්න විතරයි. ලිපෙන් තියාගන්නකොට මම මේකට වතුර ඇඩ් කරන්නේ නැහැ. මොකද මේක ටික වෙලාවක් මද රස්නෙන් තැම්බීගෙන එනකොට මේ මාළු වල තියෙන වතුර ගතිය නිකම්ම උනනවා. එතකොට ඒ උනන වතුර වලින් ඇති මේ මාළු ටික තැම්බෙන්න. අපි මේකට අමතරයෙන් තව මාළු තියන්න ගියොතින් වතුර තියන්න ගියොතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අර ලිපේ තියන්න තියෙන කාල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට බොහෝ වෙලාවට මම අහලා තියෙන කතාවක් තමයි ඕනම දෙයක්
ගොඩාක් වෙලා තැම්බෙන්න ගත්තන් පස්සේ සමහර ඒවා තැම්බෙන්න ඕන දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවනේ එහෙම තැම්බෙන්න ඕන නැති. අන්න එතකොට එහෙම තැම්බෙන්න තියුණාට පස්සේ ඒකේ තියෙන ಗುಣ අඩු වෙලා කැපිලා යනවා කියලා. අර අපි කතාවලත් කියන්නේ ඕනවට වැඩිය හොඳ කරන්න හොඳත් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි. ඕනවට වැඩිය දෙයක් තැම්බෙන්න මේ වගේ ස්ටීම් වෙන්න තියුවට පස්සේ ඒකේ තියෙන ಗುಣ පැකිලා යනවා, කැපිලා යනවා. ඒකෙන් අපි අශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන ලිපේ ගින්දර හරි මද රස්නෙන් ගොඩාක් අඩුවෙන් තියාගන්න ඕන. නැත්තම් මාළු කෑලි ටික පිච්චිලා අඟුරු බවට පත් වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඔන්න බලන්න මං කියවනේ ඔයාලට මාළු වල වතුර ටික උඩනවා ටික වෙලාවක් ගියාට පස්සේ කියලා මේ ලිපේ තියලා විනාඩි මට ගාන මතක නෑ කොහමද ටික වෙලාවකට පස්සේ මම බලනකොට තමයි ඔය තිබුණේ. මේ වෙලාවේ හරිම සුවඳයි. මම හිතන්නේ කරපිංචා රම්පේ ඊට පස්සේ කුරුදු කොළවල තියෙන අර ඒ තියෙන සුවඳ එනකොට මේ වෙලාව වෙනකොට කුස්සියේ මාරම සුවඳයි. ඇත්තටම හරි ආසයි. එහෙම සුවඳ හමන කෑම එකක් හදනකොට කන්නත් හිතෙනවනේ නේ. මම හරි ආසයි එහෙම කෑම එකක්. මම ගොඩක් වෙලාවට ඒ ලෝලු වලට රම්පේ කරපිංච දාන්න මේන්ම හේතුව වෙන්නේ ඒ කියන සුවඳට මම හරි ආසයි. බඩගින්න වැඩි කරනවා. ඉතින් මේ වෙලාව වෙනකොට ඔන්න බලන්න කරපිංච කොළ ටික එහෙමත් හොඳට තැම්බිලා යට තියෙන රම්පේ කොළ ටික එහෙමත් තැම්බිලා මේ වෙලාව වෙනකොට තියෙන්නේ. ඉතින් අපි පුරුදු වෙන්න හරි වැරදෙන්න හරි දෙයක් කරනකොට අපි මම කියන්නේ ඕනම වැඩක් කරනකොට අපි ඒ වැඩේ ආසාවෙන් කරන්න ඕන. එතකොට අපිට ඒකේ හොඳ ප්‍රතිඵල එනවා. ඒකින්ද කෑමක් හදනකොට තමන්ගේ මනස රිලැක්ස් එකේ තියාගන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්න, කරදර, ස්ට්‍රෙස් ඒ වගේ දේවල් නැති වෙන්න පුළුවන්. අපි කැමති දෙයක් පොතක් කියවන්න පුළුවන්. ඇත්තටම කෙනෙක්ට මට මේ දේවල් තනියෙන් කරනකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබ්බත් ඔළුවේ මේ වෙලාව වෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මුළු අවධානෙම තියෙන්නේ අපි ජීවිතේට හදලා නැහැ. ඒතර ෆස්ට් ටයිම් මේක ගැන තමයි අවධානය තියෙන්නේ. කොතනද වැරදෙන්නේ? මොකද්ද මෙතන වෙන අඩුපාඩුව? මෙතනදී කොහොමද අපි මේ පියවර ගන්න ඕනේ කියන දේ ඔළුවේ වැඩ කරන ගමන් තමයි අපි මේ දේ කරන්නේ. මම කියන්නේ ඕනම කෙනෙක්ට දැන් ඔය ගොඩාක් කට්ටියට ප්‍රශ්න තියෙනවනේ. ඇත්තට ඔයාලා ආස දෙයක් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ දේ හරි ආසාවෙන් කරනකොට හොඳට කරන්න. ඉතින් මේ වෙනකොට මාළු ඇඹුල් තියල් එක හදලා ඉවරයි. ඉතින් මං කාලව බලලා තමයි කියන්න ඕනේ මේ කොහොමද රසද කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න. බයි.